ඔයා දන්නවද අම්මි දැන් ඔය වලහ වැවේ හැංගෙන්න තු බැරිලාත් වලහ කෙලියනම් හරිද අපි තාමත් හිතාන් ඉන්නේ පුත්තලම් බූරුව ඉන්නේ පුත්තලෙමේ කියලා නේ මේ පුත්තලෙමේ ගාල් එක ගාලු බූරුව පුත්තලම කියලා එකක් නැහැ හරියේ ගාල්ල තියෙන්නේ හරිද hina වෙන්න එපා පුත්තලම් බූරුව කියලා නැහැ ගාලු බූරුවන්ට තමයි අපි මෙච්චර කාලයක් පුත්තලම් බූරුව කියලා තියෙන්නේ එක එකක් ඊට පස්සේ වදන්නවද ඇයි මේ ලෝකේ මේ සබ්මැරින් කියලා જાතියක් හැදුවේ කියලා නිකන් කියලා බලන්නකෝ ඔයාලා තේරෙන විදිහට සබ්මැරින් එකක් හැදුවේ ඇයි නැව් තියෙනවනේ මුදේ ගිහලා ෆයිට් කරන්න සබ්මැරින් හැදුවේ ඇයි සබ්මැරින් එකක් හදලා ඒකෙන් ටෝපිඩෝ එකක් කියලා එකක් විදිහට හැදුවේ කියලා දන්නවද නැවකින් ගිහිල්ලා කරන්න බැරි පේන්නේ නැතුව වැහිලා ගිහිල්ලා වතුර යට සත්තුරේකට ප්‍රහාර කෙල්ල කරන්න තමයි සබ්මැරින් එකක් කියලා එකක් හැදුවේ. ඉතින් ওই සබ්මැරින් එක කොඩි දාගෙන බෙර ගහගෙන ඇවිල්ලා කවදාවත් ගහන්නේ නැහැ. ඉතින් අර රණසිංහ ප්‍රේමදාස ටෝපිඩෝ එක හරියට බල්ලහක් කරලා යවුවේ නැති සීන් එකක් තියෙන්නේ වැරදිලා මිස්ෆයර් වෙච්ච ටෝපිඩෝ එකකින් තමයි ඔය රජිත් ප්‍රේමදාස මේ ගොඩ ඇවිල්ලා තියෙන්නේ. හරිද? එහෙම බලනකොට ලංකාවේ මෝඩම විපක්ෂ නායකයා. එන්නම මෝඩයි. දන්න රෙද්දවල නැහැ. අනිත් එක තමයි කවදාරි දවසක සජිත් ප්‍රේමදාස ලංකාවේ ජනාධිපති කෙනෙක් වුණොත් එහෙම ඉස්සලා මරන්නේ උන් ඔය පිටපත් ලියන උන් ටික. උල තියෙන උන්ට. මරණ දඬුවම කියන උල තියෙන කියලා උන් උල තියලා මරනවා. එහෙම බලනකොට ඉතින් අර වලහ වැවේ හැංගෙන්න කලින් කෙලිය එහෙමනම් යප්පොච්චට අපිට ඇත්තටම දැනගන්න වෙන්නේ නැහැ මේ පුත්තලමයි ගාල්ලා කොතනද හරියට තියෙන කියලා. ඉතින් අද හිඳලා කියන්න ඕනේ ගාලු පූරුව කියලා. පුත්තලම් පූරුව නෑ ලංකාවේ ළමයි. මොකද පුත්තලම තියෙන තැන මං හිතන්නේ ගාල්ල වෙන්න. තියෙන පූරුව නෑ නේ හින්දා ගාලු පූරුව. ඔක තමයි ඇත්ත කතාව. ඉතින් මේ සිද්ධියම අනිත් පැත්ත නෙමෙයි ඇත්තටම මේ අපේ ලංකාවේ දේශපාලකයන්ට කඩ යන්නේ උන් ටික එන්න ගොන් පක්ෂ බෙදාගෙන ඔය කඩෙන් ගිහලා එන්න ගොන්නුන්ට එක්ක මට මෙහෙමත් හිතෙනවා සජිත් ප්‍රේමදාස ඔය ඕස්ට්‍රේලියාවෙන් හරි නවසීලන්තෙන් හරි කොහෙට හරි මේ හරප්පටෝ යන නැවකින් ඇටිච් එකක් කියලා පාවෙලාවක් දන්නේ නැහැ අම්පන්තර දිහාට හරිද එහෙම වෙන්නත් පුළුවන් හරි මේ එහෙම වෙන සීන් තියෙනවා දැන් අර උරේ පාවෙලාවේ ඒ වගේ ඔය හුලඟකට කුණාටුවකට අහුවිලා ලංකාවේ හරි යනකොට මේ වැටෙන්නේ නැති මුහුදට පාවෙලා ආවා ඉතින් ප්‍රේමදාස ලොක්කා ජනාධිපති ඉන්න කාලේ එන්නේ නැති ඉතින් හදා ගන්න තියරන් මොන වුණත් ඉතින් මේ ඊතරට කියලා ලහකලා කරුපිට හිට සීන් එකක් වගේ තියෙන්නේ එනම ගොම්මු ලංකා ජනාධිපති වුණොත් එහෙම ඇත්තමයි හරිද ආයෙ මට හිතා ගන්න බැරි දේවල් ටිකක් ශ්‍රී ලංකාවේ මොනවත් නැහැ hina සාගරයක් තියෙයි එච්චර තවා කියන්න තියෙන්නේ ඔයාලට මොනවද කියන්න තියෙනවද ගාලු පූර්ව ගැන හරි එතකොට ටොපිඩෝ එක ගැන හරි අර මොනවද නම් ටිකක් කිව්ව නේද ඒවා කවුරුහරි ලියලා ෆිල්ම් වලින් ලියලා තියෙන ෂුවර් එකටම ෆිල්ම් වලින් දැන් අර ඔය සී වොල්ෆ් කියන එක මේ ජර්මන් සබ්මැරින් එකන්නේ ඒක ඇවිල්ලා මේ දෙවන ලෝක යුද්ධ කාලේ එකක් හරිද ඒකේ තියෙන්නේ මේ සී වොල්ෆ් කියන ෆිල්ම් එකේ ග්‍රේ වොල්ෆ් හරි මොකක් හරි ෆිල්ම් එකේ තියෙන්නේ ඒක සී වොල්ෆ් ග්‍රේ වොල්ෆ් ඔය සබ්මැරින් එක තමයි අර මොකක් හරි ෆිල්ම් එක මට මතකයි ඒකෙන් තමයි මම මේක අරන් තියෙන්නේ හරිද එතකොට අර මාක් 48 සබ්මැරින් එක මේ ට්‍රොපිඩෝ ඒ ඇවිල්ලා මේ එක්ක මොන හරි YouTube එකෙන් බලලා ගත්ත ඒවා ටිකක් තනි කරම මේ එන්න පොර වගේ මු හිතනවා දන්නේ මු ලංකාවේ මු වගේ හොරට ඉස්කෝලේ ගියේ කියලා. උගේ තාත්තා ජනාධිපතිලා හිටියා කියලා. අපි නේ අහිංසක කරගත්තේ උන් ඉන්නේ ලංකාවේ. ඈ? උට හිතනද එහෙම හිතනද නේ? මොන වුණත් කමක් නැහැ. මෙහෙමනම් ආතල් දෙනවා කියන්නේ ලංකාව විපක්ෂ නායකලා ජනාධිපතිරුත් එහෙම ආයෙ මොනවත් නැහැ. ලංකාවේ උන්ගේ ලේලා තියෙයි මොනවත් නැහැ සුදු පාට වෙලා වතුර පාට වෙනවලේ. එච්චර කරලා පිළිදෙනවා. සජිත් ප්‍රේමදාසට. ඈ? වෙලාවට පුතෙක් නැත්තේ. ඔව් අම්මේ පරම්පරාව නම් ගෙනියන්න දෙන්න එපා මගේ අම්මා. ඒ වුණොත් තලාතයි. අපි ඔක්කොම වලත් අය හොඳේ.